කන්‍යා ලග්නය. හයවන රාශිය වූ කන්‍යා ලග්නයේ උපන් ඔබේ ලග්නයට අනුව යෝගකාරක ග්‍රහය වෙන්නේ සිකුරු. එකී සිකුරු පසුගිය මාස කීපය පුරාවටම ඔබගේ ලග්නෙන් හත්වැන්නේ බලවත් වෙලා පංචමහා පුරුෂ යෝගයක් වන මාලවී නැමැති යෝගකින් ගමන් කරේ. එකී සිකුරු තමයි ලග්නෙන් අටවැන්නට යුරේනස් සමග සම්බන්ධ වෙන්නේ. විශේෂයෙන් කන්‍යා ලග්නයේ උපන් ඔබ කරන කියන කටයුතු වලට තමාගේ සෞඛ්‍ය තත්ත්වයන් පිරිහීම් අරහිවන ආකාර තමයි මේ ග්‍රහ මාරුව තුළ ඇති කරලා තිබෙන්නේ. ඒ වගේම තමයි නිතරම යම්කිසි කරුණක් වෙනුවෙන් කලකිරීම පසුතැවීම වලට ලක් කිරීමේ ඉඩකඩ තිබෙනවා. සෞඛ්‍ය තත්ත්වයන් වලට බොහෝ විට තමාගේ කටයුතු වලට යම් යම් බාධා කරදර ගෙන දෙනවා. වෛද්‍යවරුන්ට පවා රෝග විනිශ්චය කිරීමේ දුර්වලතාවයන් ගෙන දීමේ ඉඩකඩ තිබෙන නිසා සුළු අසනීප තත්ත්වයකදී පවා ඉක්මව වෛද්‍ය ප්‍රතිකාර ගැනීම වඩාත් වැදගත් වෙනවා. ප්‍රතිශක්තිකරණය හීන කරනු ලබන ආකාර තමයි ගෙන දෙන්නේ. සෙම් රෝග පීඩා බහුල කිරීමේ ඉඩකඩ ඉතාමත් ඉහළ මට්ටමක පවතිනවා. කන්‍යා ලග්නයේ උපන් ඔබ විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වයන් සමග ගනුදෙනු කරද්දී වැඩි පරිස්සමෙන් යුතුව ගනුදෙනු කරන්න නම් අමතක කරන්න එපා. බොහෝ විට මූල්‍ය පාඩු සිදුවීම්, චරිතයට කීර්තියට හානි සිදුවීම වැනි ඉඩකඩ මේ ග්‍රහ මාරුව තුළ පවතින නිසාවෙන් කන්‍යා ලග්නයේ උපන් ඔබට හැකියාවක් තිබේ නම් සිකුරාද දිනවල නිර්මාංශ ආහාර ගන්න අනිවාර්යයෙන්ම සාර්ථක ග්‍රහ මාරුවක් බවට පත් කර ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට හැකියාවක් තිබේ නම් සිකුරාද දවසක බෝධිය දෝවණය කරනු ලබන පැන්කල 3ක් ළඟම ඇති විහාරස්ථානයකට පූජා කරන්න තිබෙනා වූ අභියෝග ඔබට රාජ්‍යෝග බවට පහසුවෙන්ම පත් කර ගන්න පුළුවන්.